Director sir, can I talk to you for a minute? Anyway. ඔයාලට දැන් හරි වැඩනේ. ඒකයි මම appointment එකක් දාලා. This is with private අයියා. මේ මගේ යුනිවර්සිටි එකේ යාළුවෙක් ඉන්නවා. මේ අවුරුද්දේ පාස් අවුට් වෙන. එයාට අපේ කම්පැනි එකේ කොහොම හරි ජොබ් එකක් කරන් දෙන්න ඕනේ. හැබැයි තාත්‍රි කියන්න බෑ මං කිව්වා කියලා. ඔයාටත් ඉතින් ඇසිස්ටන්ට් කෙනෙක් ඕනේ නේද? එයා හරිම හොඳයි. හරිම දක්ෂයි. අපේ කම්පැනි එකට යවගත්ත කියලා පොඩ්ඩක්වත් පාඩුවක් වෙන්න බෑ. ප්‍රොමිස්. Perimenamente. Boyfriend. මට කෝල් එකක් දීලා ඔෆිස් එකට එන්න කියන්නේ. ඇත්තටම? අනේ thank you. දවල්ගේ අයිය මොනවද මගෙන් අහන්නේ? නෑ අනේ. බිස්නස් මැනේජ්මන්ට් වගේ දේවල් අහයි ගොඩක්. බය හිතෙන. මසින මම වගේ දැක්කන්නේ. අනේ අයියෝ මුකුත් අහන්නේ නෑ. මං කියලා තියන්නේ අයියට. අපි ගැන දන්න. අනිත් ඉතින් අඳුරනවනේ අයියා. මසිනා වරින් මෙහාට. ගණින් මේ අධ්‍යක්ෂක තනතුර. මේක මට ජීවිතේට මමත වෙන්න උදවන්නේ. මට කොහොමද ස්ථිත කරන්නද කියලා මට හිතාගන්න. අයියෝ ඔයා ඔක ගැන ඔච්චර හිතන්න එපානේ. කොහොමද ඉතින් කවදාද ඔයාලට මේ දේවල් වල අයිතියක් තියෙනවා නේ? නිදි නැද්ද? නෑ අම්මා. වෙල මේ අකුඩ දවසට ගානේ මෙයා ටිකක් පාඩම් කරන්න. නැත්තම් මෙහාට ගොරෝ ගොරව නිදි. තේ ටිකක් හදලා එවන්න. එපා අපි බිව්වා. අයියා වෙනද? එයාට තාත්තගේ වෘද්ද ගිහිල්ලා. වෙලාවක් කලාවක් නැතුව වැඩ කරන්න. එහෙනම් ඕනේ දෙයක් ඉල්ලන්න හොඳේ. අම්මා දැන් සතුටින් ඉන්නේ. ඇයි? අපේ අයියා බන්දිනන්නේ පොසත් කෙල්ලෙක් වනේ. ඇත්තද? ගොඩක් පොසත්ද? ඒ වුණාට ඔයාතරම් ලස්සන නැහැ. එහෙනම් ඉතින් ඔය අතරක් ලස්සනක් නැහැනේ. ඇත්තටම පවිත්‍ර මට නම් හිතා ගන්නවත් බෑ අපේ අයියාගේ වෙනස් වීම. ඉතින් ඒක හොඳයිනේ. මන්ද. මගේ නම් මොකද්ද අකමැත්තකුත් තියෙනවා ඒකට. හොඳයි ඔයා කැමතිද? මම මොකටද කැමති වෙන්නේ? ඇයි?
හෙලෝ. කවුද? එවන්. Excuse me. වාඩි මොකද මේ? හොටෙල් එකේ වැඩ කරන්නේ නැද්ද? තාම වැඩ කරනවා මිස්ටර් දේරවල. තා කොච්චර කාල තියෙනවද අවුට් වෙන්නේ? මාසයක් විතර. සාරංගේ ගම කොහෙද? වාරිපොල. ටිකක් ඊට එහා. පවුලේ කී දෙනෙක් විතර ඉන්නවද? නංගිලා දෙන්නයි මායි. නංගිලා ඉගෙන ගන්නවද? ඔව්. තාත්තා මොකද කරන්නේ? එහෙම හරියටම රස්සාවක් නැහැ. එක දේවල් කරනවා. ඒකේ මොන වගේ වැඩද? කුලිය වැඩ. අහුවෙන්න ඕනේ දැන්. නෑ මං නිකන් ඇහුවේ. මම මාසයක් විතර තියෙනවා කොහොනේ අවුට් වෙන්නේ? බයඩ් එකක් ගෙනවද? ගෙනාවා. ඕකේ සර්. අපි බලමු. මම දන්නවනේ වන්නම්. Thank you.